බලු ලෝක නිවස් මුලින්ම හින්දුස්ථාන් ටයිම් වල තියෙනවා බලමු. Venezuela big military move and US hit 6 fourth boats and F-35. වෙනසිලාවයි ඇමරිකාවයි අතර සටන. වෙනසිලාව අල්ලන්නේ වෙනසිලාව අල්ලලා ඊට පස්සේ බ්‍රසීලයට ගහන්න බලන් ඉඳලා බ්‍රික්ස් නවත්තන සලස්ව ඇමරිකාව ඊශ්‍රායලය කරන්නේ. It was hours after Trump tell Israel to stop attack BB sabotage. Donald Trump වඩා නෙතන්යාහු ඉහළයි. අර බොරු නාට්‍යයක් කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නෙතන්යාහු ඊශ්‍රායලයේ ඉලුමිනාටි තමයි ඇමරිකාව පාලනය කරන්නේ. රටවල් වට අද ලෝකෙම විරෝධයාවනේ ඉස්රායිල් විරුද්ධව ඒකින්ද තමයි ඇමරිකාව මැද්දට පැනලා සටන් නවත්තනවා වගේ වෙන්නේ. ඒක ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉරානයත් එක්ක ගහගෙන ලෝක යුද්ධේ ඊශ්‍රායලය ඉලුමිනාටි ලෝකෙ ඇල්ලීම කරන්නේ 2020 ඉඳන් ලෝක ජනගහනයේ 90% මරලා. ඒක තමයි යුක්‍රේනය හරහා රුසියාවට පහර දෙන්නේ, ඉරානයට පහර දෙන්නේ. දැන් වෙනසුලාවත් එක්ක වැටලා එනවා. ඒ සැලැස්ම කරන්නේ ලෝක යුද්ධය ඇති වෙනවා. කෙලින්ම ටොම් හොක් මිසයිල රුසියාවට දෙනවා කිව්වා. දැන් ඊට පස්සේ නෑ කියනවා. ඒ වුණාට ඒක දෙනවා යටින්. ඒකෙන් නාස්තික යුද්ධය ඇති වෙනවා. නාස්තික යුද්ධය ඇති වෙනවා ලෝකයේ ඔක්කොම ජනගහනයෙන් 90% මරන. ඒක එක පාටම ඇති වෙන්න බය හින්දා පොඩි පියවර තමයි ඉදිරියට යන්නේ. 2030ට කලින් ඒක සිද්ධ වෙනවා. දැන් ඉඳන් ඕනම වෙලාවක බයයි වුණාට අර එක පාට ඇති කරගන්න දෙපැත්ත. ඇමරිකාව ඊශ්‍රායල් රුසියාව අරුන් කරන දෙයට ප්‍රතිඋත්තර දෙනවා. නාස්තික යුද්ධය ඇති වෙනවා. ලෝක ජනගහනයේ 90%ක් මැරෙනවා. That's a desperate Zelensky ditch. Putin call prepare for kit for war amid Europe tension. And Putin කතා කර ඉස්කෝලේ ළමයින්ව යුද්ධයට සූදානම්. යුද්ධයක් ආවුනොත් සටන් කරන්න ඒකට ලෑස්ති වෙන්න. ඒකෙන් බේරෙන්න මේ පුටින් ළමයින්ව සූදානම් අන්න පුටින් තමයි පුටින් ෂී ජින්පින් ඉන්දියාවේ මෝදිත් හොඳයි. ඒගොල්ලෝ තමයි ලෝකේ ඉන්න කොන්ද බණ තියෙන නායකයෝ ටික. අනිත් ඔක්කොම වහල්ලු ටික. යුරෝපයේ වහල්ලු. පුටින් ලෑස්ති කරන නියම නායකත්වය යන්නේ ඒක. ඊශ්‍රායලට ඉලුමිනාටි එකට විරුද්ධ 1917 දී රුසියාවේ සාර පාලනය වට්ටන්න ඉලුමිනාටි. එදා ඉඳන්ම මේක ඉතිහාස සටන බටහිර 1815 ඉඳන් තියෙන සටන ඉලුමිනාටි. එංගලන්තයේ අධිරාජ්‍ය පාලනය කර ඊශ්‍රායල් ඉලුමිනාටි. උන් තමයි පළවෙනි ලෝක යුද්ධ දෙවන ලෝක යුද්ධ ඇති කරේ. දැන් හදන්නේ රුසියාව චීනය ඉන්දියාව වට්ටලා මුළු ලෝකෙම උන්ගේ යටත් කරගන්න 2020 කොරෝනා වලින් පටන් අපි ඇමරිකාවේ හොඳ උන්ගෙන් දන්නවා එන්නත් එනකොටම එන්නත් හදන. අපි දන්න අයට කිව්ව ගහන්න කියලා. දැන් ලංකාවේ ඔක්කොටම අතුරුවා බාද heart attack එන්නත් වලින් කරේ මිනිස්සුන්ව ලෙඩ කරන එක. 2030 වෙනකොට ලෝකෙ අල්ලන්න මිනිස්සුන් ටික ටික මැරෙන්න එන්නද අපි එන්න කලින් කිව්වා. ඒ කොරෝනා එන්නත් වලින් තමයි ලංකාවේ ආර්ථිකය වැට්ටුවේ. ගෝඨාභයට යන්න සිද්ධ වෙන්නේ ඩොලර් බිලියන 7.2ක් තියච්ච ආර්ථිකය තෙල් ගේන්න තියච්ච සල්ලි වලින් එන්නත් ගෙනල්ලා. ඒකෙන් තමයි වැට්ටුවේ. ඒකෙන් තමයි ගෝඨාභය තෙල් නැති කරලා ගෝඨාභය අයින් කරලා රනිල් අනුර IMF වල් පාලම ගෙනාවේ. දැන් ණය ගෙවන්න නැතුව ණය දෙනවා. එතකොට ණය දෙගුණ තුන්ගුණ වෙලා ණය ගෙවා ගන්න බැරි කරනවා. එතකොට ලංකාව 2028 වෙනකොට ඇල්ලීම තමයි ඊශ්‍රායලයේ IMF සැලැස්ම. ලංකාවේ ඉඳලා ඉන්දියාව චීනට ගහන්න, චීනය ඊට පස්සේ තායිවානය හරහා චීනට ගහන්න. එතකොටම ලංකාව වැට්ටුවේ මේ අවුරුදු 2-3 යනකොට. ඒක තනිකර ලෝක යුද්ධය. F-35 load with the missiles now. 35 year old මිසයිල පුරවනවලු දැන් කිලෝමීටර් 75ක් වෙනසිලාට. වෙනසිලාට ගහන්න බ්‍රසීලයට ගහන්න පුළුවන් හින්දා වෙනසිලාවේ ඉඳලා දකුණු ඇමරිකාවේ. බ්‍රික්ස් වට්ටන සැලසුම්. දැන් බ්‍රික්ස් එනවා. ඇමරිකාවේ සල්ලි කියනුන්ගේ අර යුද බලයෙන් සල්ලි තියෙන ඉලුමිනාටි උන් කරන්නේ කඩදාසි ඩොලර් රච්චු ගහලා මේ රටවල්ලට ණයට දෙන එක. ඒක වටිනාකමක් නෑ. මුලින්ම රත්තරන් වලට සමානුපාතිකව තිබ්බේ. ඒ වෙනුවට බ්‍රික්ස් එන හින්දා බ්‍රික්ස් රටවල් තුන චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකා ඒ රටවල් ටික වට්ටලා ලෝකයේ අල්ලන සැලැස්ම ඇමරිකාව ඊශ්‍රායලය ඉලුමිනාටි කරන්නේ. ඒ තමයි 2020 ඉඳලා වෙන හැම දෙයක්ම.
ඒක දැනගන්න රුසියාව වැඩ කරන්න ළමයින් පුරුදු කරනවා යුද්ධයට යුද්ධ කරන්නේ යුද්ධෙන් බේරෙන්න යන්න ඒක බුදු දහම ඉතිහාසය අයින් කරලා බටහිරයෝ ලංකාව වහල් රටක් කරන සලසාරමය දැ වස්ථා වෙනස් කරලා දැන් ළමයින්ට දඬුවම් කරන්න බෑ ඊට පස්සේ දාසයෙන් සෙක්ස් කරන්න ඊට පස්සේ සමලිංගික කරලා රට සිංහල බෞද්ධ රට විනාශ කරලා ලංකාවල්ලන් සල 1815 ඉඳන් ගහපු ගේම තමයි 2025 වෙනකම් යන්නේ බටහිරයෝ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරලා රට රාජ්‍ය කියන එක නැති කරලා ලංකාවල්ලන ඉංග්‍රීසි අල්ලුවට වැඩි ධර්ම ඉංග්‍රීසින්ට සිංහල බෞද්ධකම නැති කරන්න බැරුණා දැන් ඊශ්‍රායලය හදන්නේ ඒකත් නැති කරලා දාලා ලංකාවල්ලට ඒක තමයි සමලිංගික කියන්නේ වතිකානෝ ඊශ්‍රායලය උන් තමයි තෝට ළමයි නැති කරලා දාලා ලෝකයේ අල්ලන සැලැස්ම තමයි කරන්නේ හැලෝ හැම රටකම සමලිංගික ප්‍රචාර USAID එකෙන් සමලිංගික ප්‍රචාරය කරන්නේ ඒකට ඊශ්‍රායලය විතරක් ඉතුරු කරලා අනිත් රටවල මිනිස්සුන්ව පිස්සු කරලා අල්ලන්න උන්ට සංස්කෘතිය හැම දෙයක්ම ඊශ්‍රායලයට තියෙන උන් තනිකර ආගමික පොත්පත් අරහේ අර තාප්පයක් වඳිනවා දෙවියන් ආසේ තෝරගත් ජාතිය යුදවෝ කියලා උන් අනිත් මිනිස්සුන්ව මරලා ලෝකය අල්ලන සැලැස්ම යන්නේ ඇමරිකා ඊශ්‍රායලය ඒ සමලිංගික එක වතිකානුවෙන් කරන්න වතිකානුව පාලනය කරන ඊශ්‍රායල ඉල්ලුමිනාටි ඒක කොටසත් තමයි කාදිනල් දැන තමයි ඒක කරන්නේ උම්ම තමයි ඒක කරන්නේ ඒකට විරුද්ධව කතා කරන්න තුම්ම ඒක තමන්ගේ සැලස්ම තොට ඒක කවදාත් අහුවෙන්නේ සජ්ජාතින්ගේ ලොක්ක තමයි ලංකාව සමලින්ගික රටක් කරන්න කියලා ඇවිල්ල කියලකි උන් කරන්න එක සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරලා මිනිසුන්ට වටිනාකම් කියල නැති කරලා මිනිස්සම සත්තු කරහමුන්ට ඕන විදිට පාලනය කරන්න පුළ ස්කෝල් ළමයිට ඉතිහාසි බුදු දහමයින් කරන සිංහල අයින් කරලා උන්ට ඕන විදියට වහල් පරපුරක් හදාගත්තාම ගනිකාව ටිකක් හටක හදාගත්තා උන්ට ඕන විදියට රට හසුරුවන්න පුල පොයින්ට් එක ලංකා වැට්ටීම ඉන්දියාව චීනයට ගහන්න ඉන්දියාව මෝදි දැක්ක නිදා ක්‍රිකට් ජයග්‍රාණය හමුදාවෙන් ක්‍රිකට් කියන්න බටහිරයන් හදපු වහල් යටත් ක්‍රීඩාව යටත් කරගත් ක්‍රිකට් කියන්න පිළිගත්ත ක්‍රීඩාවක් මේ ලෝකය දන්නවත් නෑ ක්‍රිකට් ගැන යුරෝපයානිත් රටවල් එක්ලර් ගැන්න අපට ක්‍රිකට් පාංගලන්තයර ලංකාවට ලොකුනාට ක්‍රිකට් කියන නොවදගත්ම ක්‍රීඩා ෆුට් බෝලුයි මල්ල ක්‍රීඩා තමයි ලෝක ගණන් ගන්නේ ටෙනිස් වගේවා ඉන්දියාව එක බිස්නස් එකක් දිට IPL කරන රට ආර්ථිකයට ලංකායම එකක් කරගන්නේ ලංකා රටේ සල්ලිත් වියදම් කරගෙන කර Times of India rioting in case Roman million refused to shoot Palestine Trump failed to rein in BB bombing killed dozens in Gaza පොරුවට මේ Trump පෙන්නන්නේ නාට නිතන්යාව ඒ කියන දේවල් අහන්න දැන් ගාලා මරලා තියෙනවා. එතරින්ම තේරෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නෙතන්යාහුගේ නාට්‍ය ඉලුමිනාටි රොස් චයිල්ඩ් රොකෆෙලර් පවුල් පාලන කරන්නේ ගාසා නැති කරලා දාලා ඊට පස්සේ ඉරානයත් එක්ක යුද්ධය ඇති කරගෙන පාකිස්තානයට ගහලා ඉන්දියාවට ගහලා ලංකාව හරහා ඊට පස්සේ තායිලාන්තයේ ඒ පැත්තත් යටත් කරගෙන පිලිපීනය හරහා චීනය හරහා කරලා ඊට පස්සේ ජපානයට ආවි දීලා චීනයටත් ගහලා රුසියාවටත් ගහලා ලෝකෙ ඇල්ලීම කරන්නේ 2030 වෙනකොට ඊශ්‍රායල ඒ සැලැස්ම කරන්නේ ලෝකෙ රවට්ට දෙන්න හිතන්නේ ට්‍රම්ප් ඒක මැරුවේ ඊශ්‍රායල ඉලුමිනාටි ඒක උන්ගේ මතවාදයට විරුද්ධව යනවා කියලා ක්‍රිස්තියානි මතවාදය හදන්නේ ඒකෙත් දෙපැත්ත තියෙනවා නාට උන්ට නැකටින්න දෙන්න ඊශ්‍රායලීලු හදාන්න සාතන් අදහන්නේ ඕනම් මාධ්‍යක හැමදාමර දවස වෙන ටික එකම දේවල් තමයි බටහිර ගත්තත් බටහිර මාධ්‍ය පාලනය කරන ඊශ්‍රායලය කරන්න මිනිසුන්ගේ මොළ හේදීම රුසියාවට එනවා හැබැයි ලෝක යන්න එකම නිවුස් ටික ඉන්දියාවේ චීනයේ මාධ්‍ය හොඳයි නෙට්ෆ්ලික්ස් එක සමලිංගික ප්‍රචාර ලංකා විතරන්නේ ළමයින්ට සමලිංගික ප්‍රචාරය යවන ඉන්න ඉලොන් මක්ස් කියලා තියෙනවා බලන්න එපාගේ නෙට්ෆ්ලික්ස් කියන්නේ ඉලුමිනාටි දෙපැත්ත සටනක් තියෙන්නේ බිලියන 15ක් නෙට්ෆ්ලික්ස් එකට පාඩු වෙලා තියෙනවා ඉලොන් මක්ස් බලන්න එපාගේ ඩොනල්ඩ් ට්‍රම්ප්ුයි ඉලොන් මක්ස්කුයි try කරනවා ඇමරිකාව ස්වාධීන කරන්න එක දෙපැත්තම එහෙමත් try කරනවා අරුන් එක්කත්
එකට ඉන්න ඉල්ලුමිනාටි ඊශ්‍රායලයත් එක්ක. දැන් ලෝක විනාශ වෙන හින්දා තමයි නාස්තික යුද්ධෙන් ඉලොන් මස්ක් මේ අඟහරු ගහල හොයාගෙන යන්නේ හදන්නේ. එහෙම යන්න බෑ මිනිසුන්ට. ගම උත්සාහ ගන්න එක හොඳ අවුලක් නේ. මේ මිනිසුන්ට යන්න පුළුවන් මනස දියුණු කරලා ලංකාවේ මිනිස්සු ගිහිල්ලා තින ඉරට හොඳට ධානය වඩලා එතකොට ධානය බලයෙන් යන්න පුළුවන්. ඒක යන්න බෑ මනස දියුණු කරලා විශ්වයේ ඕන ග්‍රහ ලෝකයකට යන්න පුළුවන්. සාද ගමන බොරුවන්ගේ ඉන්ස්ටෙස්ටෙලර් චිත්‍රපටයේම කියන්නේ බොරුවට රුසියාව වටන්න හදව බොරුවක් තමයි සාද ගමන. මෙච්චර කල් ගියේ නැත්නම් උඹ දැනුත් යනවා බලමු. යනවද තවත් බොරුවක් කරනවා. හඳට කිලෝමීටර් 10ක් තියෙනවා. මිනිස්සු ගිහිල්ලා තියෙන වැඩිම උස කිලෝමීටර් ලක්ෂ 2යි. තව 5 ගුණයක් යන්න ඕනේ හඳට යන්න. මිනිස්සු ඒ පරීක්ෂණ කරලා මැරණ එක තමයි වෙන්නේ. ඒක තමයි අනාර්ය පරීක්ෂණය. ආර්ය පරීක්ෂණය කියන බුදුදහම. ඇත්ත අවබෝධය හැමදේම අනිත්‍ය වෙනවා. අපේ මනස සිත. එතකොට අපේ ඉපදීම නැතින එක තමයි කැලවීම. බුදුදහම අල්ලන්න බෑ ලේසියෙන්. ඊශ්‍රායලය කරන් ලෝකෙ රටවල් අල්ලගෙන උන් සදාකල් ජීවත් වෙන ක්‍රමයක් හදන. එහෙම ක්‍රමයක් නෑ. දැන් උන්ගේ රෝස්චයිල්ඩ් ලොකු වයසකම ගෙනාය ළඟදි මරුණා. එහෙම ක්‍රමයක් තියෙනවා. උන් තමයි වැඩි කල් ජීවත් වෙන්නේ. එහෙම ක්‍රමයක් නෑ. බුදුදහම හැම වෙලේම හැම දෙයක්ම අනිත්‍ය. ඒක තමයි ලෝකේ ඇත්ත. පුටින් ස්ලෑම් යුරෝපස් අර බ්‍රික්ස් හදන හින්දා තමයි ඉලුමිනාටි යුරෝපය රුසියාවත් එක්ක සටනට කරන්නේ. එතකොට ඉලුමිනාටි සැලැස්ම යුරෝපෙත් විනාශ කරලා ඇමරිකාවත් විනාශ කරලා උන් බංකරයටද ගිහිල්ලා බේරලා උන් විතරක් ඉතුරු වෙන එක තමයි උන්ගේ සැලැස්ම. ලෝක ජනගහනය ඔක්කොම මැරුණාට පස්සේ 90%. දැන් රුසියාට ඕනේ නෑ යුරෝපයත් එක්ක යුරෝපය ධම්මලා ඉලුමිනාටි තමයි රුසියාවත් එක්ක යුද්ධ ඇති කරන්නේ. නාස්තික යුද්ධ ඇති කරලා මිනිස්සු මරන. පියවරෙන් පියවර ඉස්සරහට එක පාටම ඇති කරන්නෙත් නෑ, ඇති නොවෙන්නෙත් නෑ. ඇති ඒක කාලය යන තීරණ අනුව තමයි තීරණය වෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඒකාව කියන්නේ අවුරුදු 200කින් හදපු රටක්. අවුරුදු 200ක් ඉතිහාසය. ඊට කලින් තිබුණ 1770 දැන් 250 සමරන. එතකොට එන මිනිස්සු චුට්ටයි අර රතු ඉන්දියානුවන්ගේ භූමිය හදව රටක්. ලුසි 2014 චිත්‍රපටිය 1800 ඉඳන් 1900 වෙනක එන චුට්ටයි ඉඳලා තියෙන අර රතු ඉන්දියානුවන්ව මරලා තමයි ටික ටික ඇමරිකාව හදාගන්නේ. ඊට පස්සේ වෙන රටවල් වලින් ගිහිල්ලා පදිංචි වෙච්ච මිනිස්සුන්ගේ තමයි ඇමරිකාව රට හදලා. රටක් කියන්න බෑ. තනිකර කෝපරේෂන්. ඒක ආයෝජනය කරන්නේ ඉලුමිනාටි. ෆේස්බුක් හැම දෙයක්ම ඊශ්‍රායල් යුදෙව්වන්ගේ කම්පැනියක් තමයි ඇමරිකාව කියන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ලා ටයි මේ උත්සාහ කරන ඒ කියන්නේ උන්ගේ ක්‍රිස්තියානි රටක් කරගන්න. ඒ උනාට ඒක හරියන්නේ නැහැ. යුදෙව්ව බලේ ඉන්නේ. 1900 කැලිෆෝනියාය ඔක්කොම අලුතෙන් හදාගත්ත. චිකාගෝ 1840 විතර මිනිස්සු 350 එහෙම මිනිස්සු ගිහිල්ලා තමයි ඇමරිකා හදාගත්තේ. ඉතිහාසයක් තියෙන රටක් නෙමෙයි. 1990 ඉඳන් ඊට පස්සේ 1800 ඉඳන් 1900 ලංකාව කියන්නේ අවුරුදු 5000ක ඉතිහාසයක් තියෙන රටක්. රාවණා ඉතිහාසය විචේන්න කලින් ඒවා හංගලා තියෙන. ඊට පස්සේ ලංකාවයි ඉන්දියාවයි චීනේ තමයි මේ වැඩිපුර ශිෂ්ටාචාර පරණම රටවල් ටික. අඛණ්ඩව ශිෂ්ටාචාරයක් තියෙන පරණම රටවල් ටික. ඒ ලංකාව අවසන් කරන සලස්ම තමයි මේ මාලිමාව යොදාගෙන 1948 ඉඳන් ලංකාව ණය කරගෙන ඇවිල්ලා දැන් 2022 ඉඳලා රනිල් IMF පාලන විදුලි බල මණ්ඩලය විකිණීම කරන් ලංකාව ඇල්ලීම. ලංකාව ඉඳලා ඉන්දියාව චීනට ගහන්න වටේටම දකුණු අප්‍රිකාවට ගහන්න පුළුවන්. අර තායිලන්තයේ පැත්ත අල්ලන්න පුළුවන්. ලංකාව ඉද මධ්‍යස්ථානයක් කරගත්තා. ඒකට ලංකාව මිනිස්සුන් ඉවර කරන සැලැස්ම තමයි කරන්නේ.
සමලිංගික පනතාගේ ඊට පස්සේ ළමයින්ට දඩුවන් දෙන්න බෑ ළමයිඟ ගනි අපි අංගොක මාරෙන්න්න කලින් කිව්වේ බුදු දාමිත්‍යාසය අයන් කරලා සිංහල සමාජය කඩන සැලස් විද්දා සටසි දහට ඉඳන් කරන සැලස් විදස් විසිපායන්නේ ඉල්ිමිනාටි පවුල්ලලින් බලයගේ යන්නේ පවුල් අතර තමයි විවාහාවෙන් පවුලය ඇතුළි තමයි උගේ විහාවෙන්නේ රෝෂ්චාය එම මැරලා තමයි තාමත් ඉන්නර තාම එදදා සටසේ පහල ලෝකෙද දස් විසි පාත් ඒකට විරුද්ධව තමයි චීනය රුසියාව ඉන්දයා වැඩ කර